ඔබ හැම දෙනාටම සදහවත්නි දුර්ලභත්වයෙන් ලබාගත්තා වූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය පැහැදිලි කර දෙමින් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවක් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නටයි සෝදානම් වන්නේ. පින්නතුනේ අද දේශනාව පවත්වන්නට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජ්‍යපාද ලේල්වල කස්සප පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව පාදහපි වන්දනයෙන් යුක්තව සාදුනාද පාත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්නතුනේ අද මෙවුතුම් වූ සද්ධර්ම දේශනය ඔබ වෙනුවෙන් සංනිවේදනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා කහටපිටිය කහන්විල පදිංචි තුසිත කුලරත්න මහත්මයා සහ ධනුෂ්කා වීරසිංහ මහත්මිය විසින්. එහෙමනම් ඒ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनंतो सग्ग मोक्षदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स रागो च दोषो च कुतो निदाना आरती रतिलो में हंसो कुतो जा कुतो समुत्थाय मनोवितङ्का कुमारकाधङ्कमिवंसजन्ति रागो च दोषो च इतो निदाना आरती रतिलो में हंसो इतो जा इतो समुत्थाय मनोवितङ्का कुमारकाधङ्कमिवंसजन्ति श्री संबोधि महाविहाराधिपति बौद्ध माधजाले अध्यक्ष दुरांतर अति गौरवार्ह बोरलंदे वज्रज्ञानाभिधान अपे पंडित हाමුදුරුවන් වහන්සේ එවැගේම මලයගොඩ ශ්‍රී නන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ප්‍රධාන කොට ඇති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහබර ගුණවන්ත කාරුණික වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි ඔබ හැමතුල දෙනාම සදී පැහැදී බලාපොරොත්තු වන්නේ ඊ타ත්ම සුවිශේෂ වටිනා වැදගත් මහණීය පින්කමක් සිදු කරන්නටයි අද මේ මහා වටිනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් ක්‍රියා කරන්නේ තුසිත තිලකරත්න මහත්මයා ධනුෂ්කා වීරසිංහ පින්බර මහත්මිය 19 කහටපිටිය කනන්විල හොරණ මේ පින්වන්ත පිරිසයි අද මේ මහා වටිනා උදාර පින්කමේ දායකත්වයේ ධර්ම ලබන්නේ. ඒ අනුව අද මේ උතුම් උදාර පින්කමේ දායකත්වයේ සලසා දෙමින් අද ඔබ හැම දෙනාම ඔබේ ජීවිතයේ මහත් වූ සුවිශේෂ පින්කමකටයි සහසම්බන්ධ වන්නේ.
අද මේ දේශනාවට දායකත්වය සලස්වා දෙනවා විතරක් නෙමෙයි ඔබ ලෝකයේ අපමණ පිරිසකට ධර්ම sannivedanaya සුවිශේෂ අවස්ථාවකටද දායකත්වය සලස්වා දෙනවා. එහෙමනම් ඒ තුළින් අපමණ පිරිසක් බණ අහලා පින් සිද්ධ කරගන්නවා. ඔබේ ජීවිතයේද ඒ තුළින් මහත් වූ ආලෝකයක් ආශිර්වාදයක් ශක්තියක් ගොඩනගෙනවා. එනිසා හිතන්න කල්පනා කරන්න අද දවසේ මේ මහා පින්කමට සහසම්බන්ධ වීම ඔබේ ජීවිතය ඔබ ලබාගත් ඊටාම ඓතිහාසික වැදගත් අවස්ථාවක් හැටියට. ඒ අනුව කල්පනාවට ගනිමු. එහෙමනම් අපි මේ මහා වටිනා පින්කමට ඒක රාශි වෙලා සහසම්බන්ධ වීමෙන් අපි අප්‍රමාණ පින් සිද්ධ කරගන්නවා. මේ ලබා ගන්නා වූ සියලුම කුසලානි සංසයන් අපි හැමදෙනාගේම ජීවිත ආරක්ෂා කරන ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියන්ටත් අප හැමදෙනාගේම නමින් අභාවයටපත් වුණා වූ සකල ඥාති වර්ගයාටත් අපටත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ බලවත් වූ කුසල ශක්තිය හේතු වාසනාවත් වේවා කියන ප්‍රාර්ථනාවත් කරගන්නට හොඳයි. රාගෝච දෝසෝච කුතෝ නිදානා අරති රති ලෝම හංසෝ කුතෝජා කුතෝ සමුට්ඨාය මනෝ විතක්කා කුමාරකා ධංක මිවස්ස ජන්ති. අද මේ දේශනාව සඳහා මා මාතෘකා කොට දාගත්තේ සුත්ත නිපාතේ චුල්ල වග්ගයේ සඳහන් වන සුචි රෝම සූත්‍ර දේශනාවයි. මේ සුචි රෝම සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ සුචි රෝම සහ කර රෝම කියන යක්ෂයන් දෙදෙනා නිමිති කරගෙනයි. මේ යක්ෂයන් දෙදෙනා පෙන්වත්නි ජීවත් වෙන්නේ ගයා ප්‍රදේශයේ සතරමං හන්දියක ආසන්නයේ තියෙන ගල් කණු හතරක් නැත්නම් කළු ගල් හතරක් එකට එකතු කරලා ඒ මත ගල් ලෑල්ලක් තියලා හදාගත්ත ආසනයක තමයි මේ යක්ෂයෝ දෙදෙනා ජීවත් වෙන්නේ. මේ යක්ෂයෝ දෙදෙනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන ලෝකයා දෙස බලන අවස්ථාවකදී දුටුවා මේ අයට සෝවාන් ඵලයට පත්වෙන්නට පින තියෙන සුවිශේෂ පින්වතුන් බව. ඒ අනුව තථාගතයන්න් වහන්සේ තනිවම මේ යක්ෂයන් දෙදෙනාගේ නිවහනට දවසක් උදෑසන වැඩම කරන්නට වදාලා. යක්ෂයෝ දෙදෙනා කෑම සොයාගෙන ගිහිලා හිටියා. පින්වත්නි මේ දෙදෙනාගේ තිබිච්ච විශේෂත්වය කුමක්ද? සූචි කියලා කියනවා පින්වත්නි ඉදිකටු වලට. මේ ඉදිකටු වගේ තුඩ තියෙන ලොම් ඇති යක්ෂයා. එයාට කියනවා නම් මොකක්ද? සූචි රෝම කියලා. ඊළඟට කර රෝම. මේ කර රෝම කියලා කියන්නේ ගොරෝසු ලොම් තියෙන කෙනා. රෝම කූප තියෙන කෙනා. ඒ වගේම තමයි ඔහුගේ හමද බොහෝම ගොරෝසුයි. මේ පිළිබඳව අටුවාව සඳහන් කරන්නේ හරියට උළු සෙවිලි කරලා තියෙන වහලක් වගේ මොහුගේ හම කියලා. ඒ කියන්නේ එහෙනම් තැන් තැන් වලින් උස් පහත් ආදී වශයෙන් තමයි තියෙන්නේ. මේ දෙදෙනාම සත්තු දඩයම් කරගන්නේ මේ හම රෝම උපයෝගී කරගෙන. සූචි රෝමට පුළුවන් මේ ඉදිකටු වගේ තුඩ තියෙන තමාගේ ලොම් ටික සතෙකුට කිට්ටු වුණාම මේවා විදගෙන සතාව මරණයට පත් කරගන්න. කරරාම යක්ෂයාට පුළුවන් දැලක් දැම්ම වගේ අර හැම සහිත මේ ලොම් සහිත හැම එලලා මේ සතෙක්ව ගොදුරු කරගන්න. මේ වගේ ශක්තියක් තිබුණා. මේ යක්ෂයන් දෙදෙනා මේ தත්ත්වයට පත් උනේ ඇයි? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ ඉන්න කාලවකවානුවේ මේ දෙදෙනාද මනුෂ්‍යාත් භාවය ලබාගෙන හිටපු උදවිය. එයින් පෙන්වත්නි මේ සූචි රෝම බුදුරජාණන් වහන්සේ පිළිබඳව බොහොම ශ්‍රද්ධාවකින් බණ අහපු කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු කෙනෙක්. එක දවසක් පෙන්වත්නි ඔහු කුඹුරේ වැඩ කර ඉන්නවා. පන්සලේ ධර්ම දේශනාව ආරම්භ කරන වෙලාව දැන්දුවා. ඔහුට මඩ සෝදාගෙන පිරිසිදු වෙලා පන්සලට ගිහින් බණ අහන්න වෙලාව මදි. ඇයි? දැන් මේ කුඹුරේ වැඩ කර ඉන්න වෙලාව. බණ පටන් ගන්නවා කියන සංඥාව නැත්තම් නාදය සමහරට ඝන්ටාරයක් වෙන දෙයක් වෙන්න පුළුවන්.
හේවිසියක් වෙන දෙයක් වෙන්න පුළුවන්. එය නාද කළා. ඒ අනුව පෙන්වත්නි මේ උපාසකයාද මොකද කරන්නේ? අර මඩ පිටින්ම පන්සලට ගියා. ධර්මශාලාව බොහොම ලස්සනයි. වටිනා විදියට මේ පළස් අතුරලා බොහොම හොඳට සකස් කරපු බණශාලාව. මේ මඩ තැවරිච්ච මේ මිනිස්සයා ශාලාවට ගිහිල්ලා බණ අහන්න වාඩි වුණාම මොකද වෙන්නේ? අර ඇඟේ තියෙන මඩ ටික මේ ශාලාවේ තියෙන මේ පළස්වල තැවරිලා අපිරිසිදු වුණා. එදා පෙන්වත් ඔහු බණ ඇහුවේද නැහැ. මොකද කළේ? වෙහෙසයි මහන්සි තෙහෙට්ටුයි. අර ශාලාවෙම අර මඩ පිටින් අර මුමුතුරුණු වල වැතිරිලා නිදාගත්තා. එතන හොඳටම අපිරිසිදු වුණා. ඔන්න කරගත් එක පාපයක්. තව පාප ක්‍රියා මොහුගේ අතින් වෙලා තිබුණා. ඒ නිසා පෙන්වත්නි මොහු දුගතිගාමී වෙලා කලක් එහි දුක් විඳලා තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලවකවානුවේදී මේ විදියේ යක්ෂ ආත්භාවයක උත්පත්තිය ලබන්නේ. ඊළඟට කරරෝම යක්ෂයා. කරරෝම යක්ෂයාද මේ යක්ෂාත්මයේ ඉපදෙලා මේ වගේ හමක් ලෝම ඇතිව උත්පත්ති ලැබුවේද සසර අකුසල විපාකයක් නිසා. ඒ තමයි ඔහුද පෙන්වත්නි දවසක් පන්සලට ගිහිල්ලා සාංගිකව පූජා කරලා තිබිච්ච තෙල් අවසරයකින් තොරව අරගෙන සංඝයාගේ අවසරයකින් තොරව අරගෙන ඇඟේ ගාගත්තා. පෙන්වත්නි අන්න බලන්න සොරකමේ තියෙන ආදීනවය. මේ සොරකම් කරන්නේ මොනවද? සාංගික දෙයක්. සාංගික දෙයක් හොරකම් කරන්නේ. එහෙනම් සංඝයාගේ අවසරය අරගෙන ඒක ලබා ගත්තා නම් ඔහුට මෙවැනි විපතක් වෙන්නේ නැහැ. නමුත් එහෙම හිතුවේ නැහැ, දුරදිග බැලුවේ නැහැ, පන්සලේ තියෙන දේවල් නේ කියලා අරගෙන ඇඟේ ගාගත්තා. දැන් මේ වගේ වැඩ කරන උදවිය අද අපේ අතරත ඉන්නවද නැද්ද? ඕන තරම් ඉන්න පුළුවන් නේ. පන්සලේ තියෙනවනේ, වැඩිපුර තියෙනවනේ කියලා සමහර ලාවට ඔයින් ටිකක් මල්ලට දාගන්න උදවිය ඕන තරම් අදද නැතුවා නොවේ. එහෙනම් විශේෂයෙන්ම පින්කම් දවස් වලට මේ වගේ අවස්ථා අපි දකිනවා. එහෙනම් පින්වත්නි මෙයින් සිද්ධ කරගන්න අකුසල් දෙකක් තියෙනවා. මොකක්ද අකුසල් දෙක? සාංගික දේවල් හොරකම් කරන එක එක අකුසලයක්. ඊළඟට අනිත් එක තමයි සොරකම කියන එක. සාංගික දේ පැහැර ගැනීම එකක්, සොරකම කියලා කියන එක තවත් විදියකින්. එහෙනම් දෙකම එකම තමයි. හැබැයි බරපතලයි මොකක් නිසාද? සාංගික දේවල් ගැනීම නිසා. ඔන්න ඔය නිසා තමයි පෙන්වත්නි අපේ අනුරාධපුර යුග වකවානුවේදී සංඝ සතුව යමක් පූජා කළාම එය කණුවක සටහන් කරලා ඒ අදාළ තැන්වල මේවා සිටුවා තියෙනවා. මේ සාංගික දීපලක්. මේ සාංගික දීපලේ ඇතුළත් වන දේවල් සොරසිතින් ගන්න එපා. මේවා සොරසිතින් ගත්තොතින් තිරිසන් ආත්මවල ඉපදින්න වෙනවා. අපාය යන්න වෙනවා කියලා මේ ගල් කණුවල පෙන්වත්නි ලියා තියෙනවා. එහෙම ගල් කණුවල ලියලා තැබුවේ ඇයි? මිනිස්සුන් මේ පාපයෙන් බේර ගන්න, මේ අකුසලයෙන් වළක්වා ගන්න ආදීනවේ පෙන්වා දෙන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අද පන්සල් අයිති දේවල් කොයි තරම් මිනිස්සු බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවද? කොයි තරම් ඒ දේපල අල්ලගෙන භුක්ති විඳින්මින් ඉන්නවද? කිසිදු ලෙසකින් ඒ පිළිබඳව හිතන්නේ දුරදිග කල්පනා කරන්නේ නැතිව මේවා අපේ කියා අල්ලගෙන භුක්ති විඳින මිනිස්සු අනන්ත අප්‍රමාණයි. එහෙනම් පින්වත්නි මොකද්ද පේන්නේ මේකෙන්? ඒවා මේ ලෝකෙට හොඳ වෙන්න පුළුවන්. හැබැයි සසරට බොහොම භයානකයි. එහෙනම් සාංගිකව පූජා කරපු දෙයක් සොරසිතින් ගත්තොතින් ඒක අකුසලය බොහොම බරපතලයි. අද හුඟක් වෙලාවට අපිට එවැනි දේවල් අහන්න දකින්න තියෙනවා. එහෙනම් විහාරස්ථානයකට පූජා කරන ලද දේවල් භික්ෂුන් වහන්සේලා කැමැත්තෙන් ඒක ලබා දෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවසරයකින් ලබා දෙනව නම් ප්‍රශ්නයක් නැහැ. පින්වත්නි අනුරාධපුර යුග වකවානුවේදී සෑගිරිය කොල්ල කන්න හොර කණ්ඩායමක් ආවා.
ඒ සොරුන්ට පන්සලේ තිබිච්ච කෑම බීම ආදී දේවල් වලින් නායක හාමුදුරුවෝ සංග්‍රහ කළා. මේ පිළිබඳව ඊගාට ලෝවා මහාපාය රැස් වෙච්ච සංඝයා සාකච්ඡා කළා. සාංගික දේවල් වලින් ගිහියන්ව පෝෂණය කළා කියලා. සාංගික දේවල් ගිහියන්ට ලබා දුන්නා කියලා. පෙන්වත්නි මේ සාකච්ඡාවේදී ඒ ස්වාමීන් වහන්සේ නායක හාමුදුරුවෝ සඳහන් කරනවා මම විහාරස්ථානයේ සතු වටිනා සම්පත් ආරක්ෂා කරගන්නට මෙබඳු ක්‍රියාපිටිපටියක් අනුගමනය කළා. එදා ඒ සොර කණ්ඩායම මගේ සංග්‍රහයට සතුටුුණා පන්සලට කිසිම හානියක් කළේ නෑ කියලා. පෙන්වත්නි එබඳු අවස්ථාවකදී කටයුතු කිරීම එකක්. එබඳු අවස්ථාවකදී උන්වහන්සේ ක්‍රියා කළේ කුමන චේතනාවෙන්ද? පන්සල ආරක්ෂා කරගන්න චේතනාවෙන්. එහෙනම් අන්න එබඳු වූ අවස්ථාවක හැර හාමුදුරුවන් වහන්සේලා කැමැත්තෙන් ලබා දෙන යමක් ගත හැකියි. හැබැයි හොරකම් කරන්න අයිතියක් නැහැ. බලන්න අද අපිට අපේ මේ පරණ පන්සලක තියෙන බුදු පිළිමයක් රැකගන්න බෑ. චෛත්‍යයක් රැකගන්න බෑ. එහෙනම් මේවා සේරෝම හාරන්න, කඩන්න, බිඳින්න මිනිස්සු බලාපොරොත්තු වෙනවා සමහර අය. ඇයි මේවයි මහා වටිනා දේවල් ඇති කියලා හිතලා. නමුත් පෙන්වත්නි මේවායේ තැන්පත් කරන්නේ පූජනීය සංකේත. මහා වටිනාම දේවල් නොවේ. එහෙනම් මේ පූජනීය සංකේතයි මේවායේ තැන්පත් කරන්නේ. දැන් අපි ධාතු කරඬුවක් වඩම්මවනවනේ ඔබගේ නිවස්නයන්හි පින්කම් සිද්ධ කරනකොටනේ. එහෙනම් ඒ ධාතු කරඬුවට පෙන්වත්නි සමහර විට ධාතුන් වහන්සේනමක් ලබා ගන්න හැකියාවක් නැත්නම් මොකද්ද කරන්න ඕනේ? අඩුම ගානේ බුදු පිළිම වහන්සේ නමවත් ඇතුළේ තැන්පත් කරන්න ඕන. එහෙනම් කරඬුවේ ඇතුලේ තියෙන්න ඕන අඩුම ගානේ බුදු පිළිම වහන්සේ නමවත්. එහෙනම් මේවා ඇයි මොකටද? අපි මේ ඔක්කොම පූජාවන් සිද්ධ කරන්නේ කාටද? බුදුහාමුදුරන්ටයි. එහෙනම් බුදුහාමුදුරන් වහන්සේ උදෙසා කරන මේ පූජාවේදී ආන්න එවැනි සංකේත අපි තැන්පත් කරලා පූජනීයත්වයට පත් කරගෙන තියෙනවා. මොනවද? චෛත්‍ය, බුදු පිළිම මෙවැනි දේවල්. එහෙනම් මේවායේ තියෙන දේවල් යමෙක් පැහැර ගන්නවා නම් පෙන්වත්නි අපේ සාහිත්‍ය සඳහන් කරන්නේ මේවා හරියට මහා බරපතල ආනන්තරය කුසල කර්මයන් හා සමාන බරපතලම පාපයන් හැටියටයි. ඒ තරමේ පාපයක් වෙනවා කියලා. ඒ නිසා අපිට මේ සාංගිකව යමක් පූජා කරපු දෙයක් පෙන්වත්නි සොරසිතින් ගත්තොතින් ඒකේ ආදීනවය අපි විඳිනවාමයි. එහෙනම් මේ කරරෝම යක්ෂයා මේ தത്വයට පත් වෙන්නේ තමන් එදා පෙන්වත්නි අර සාංගික තෙල් ටිකක් අරගෙන ඇඟේ ගාගත්ත සොරකම නිසා. තව තවත් ඔහු කරගෙන තිබිච්ච පාප කර්ම තිබුණා. අපා ඉපදිලා හිටියා. අපේ බුදුහාමුදුරන් කාලේ අර ගොරෝසු හැම ගොරෝසු ලෝම ඇති යක්ෂයෙක් වෙලා උත්පත්ති ලැබුවා. මේ දෙදෙනා හිත මිත්‍ර වුණා. අන්න අර ටංකිත මංචකේ වාසස්ථානට එකතු වුණා. ඒ අනුව තමයි පෙන්වත්නි මේ දෙදෙනා ගොදුරු සොයාගෙන එකට ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මොවුන්ගේ නිවහනට වැඩම කරලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේව මේ අය දකින්නේ ටික වෙලාවක් ගියාට පසුවයි. ඔවුන් ආහාර සොයාගෙන නොලැබුණ නිසා නැවතත් ඒ පාර එනකොට දකිනවා Tamanගේ නිවහනේ කවුරු හරි ඉන්නවා. ගොදුරක් ළඟටම ඇවිල්ලා කියලා හිතලා මේ දෙදෙනා බුදුහාමුදුර ගොදුරු කරගන්න ගියා. සූචිරෝම යක්ෂයා මොකද කරන්නේ? අර ඉන්දි කටු වගේ ලොම් දික් කරලා නැත්නම් පුම්බලා බුදුහාමුදුරන් ළඟ ඇඟට කිට්ටු කළා. බුදුරජාණන් වහන්සේ ටිකක් පස්සට නැමුණා. එතකොට යක්ෂය අහනවා ශ්‍රමණය ඔබ මට බය වෙලාද කියලා. ඇයි එහෙම අහන්නේ? පින්වත්නි වෙනදා මේ ලෝම ලං කරාම ඕනෑම සතෙක් මේ ලොම්බල ඇම්නිලා මැරෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ට හානියක් වුණේ නැහැ. අර ලොම් ටික හරියට පරඩල් වගේ මලානික වුණා. බුදුහාමුදුරුව පැත්තකට නැමුණා මේ ලොම් ටික ඇඟේ තැවරන නිසා. බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මට බයටද මැවෙන්නේ කියලා. එතකොට බුදුහාමුදුරුව දේශනා කරනවා මම බය නැහැ. මම ඔය ලොම් ඇඟේ ගෑවෙනවට මම කැමති නැහැ. ඔය ස්පර්ශයට මම කැමති නැහැ.
ඒ නිසායි මම ටිකක් ඇඟර නැමුණ කියලා උන්වහන්සේ දේශනා කළා. ඊළඟට කවදාවත් නොවෙච්ච සිදුවීමක්. දැන් යක්ෂයන්ට හරි ප්‍රශ්නයක්. ඇයි එහෙම වුනේ? දැන් මේ අයට බුදුහාමුදුර ගොදුරු කරගන්න ඕන. ඒ අනුව කියනවා මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්නම් මම එක්ක ඔබව පිස්සු වටනවා, නැත්නම් මම හදවත එළියට ගන්නවා, පපුව පලනවා, එහෙම නැත්නම් මම කකුලෙන් අල්ලලා පරසක් වල ගහනවා. මූදෙන් එහාට වීසි කරනවා. කොහොම තර්ජනය කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යක්ෂය මගේ මනස වෙනස් කරන්න, මගේ හදවත එළියට ගන්න, මට හානියක් කරන්න පුළුවන් జగතෙක් මේ තුන් ලෝකෙම නෑ කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නුඹ කැමති ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන් කියලා. අන්නේ වෙලාවේදී මේ යක්ෂයා කියනවා ශ්‍රමණය රාගෝච දෝසෝච කුතෝ නිදානා. අන්නේ වෙලාවේදී සාකච්ඡාවට ලැබෙනවා. ඒ අනුව අහනවා මේ මිනිස්සුන්ගේ තියෙනවා රාග, ద్వේෂ, මෝහ. එහෙනම් රාගෝච දෝසෝච මේ රාගය, ద్వේෂය කියලා කියනව ඇති වෙන්නේ කොහොමද? අරති රති ලෝමහංසෝ කුතෝජා. මේ ඇලීම බැඳීම කියන ඒවා ලෝකේ සත්‍යය ඇති වෙන්නේ කොහොමද? කුතෝ සමුට්ඨාය මනෝ විතක්කා. එහෙනම් මෙන්න මේ විදියට මේ යක්ෂයා අහනවා සමහර විට දරුවෝ පොඩි ළමයි සරුංගලයක් අහස යවනවා දකින්නවනේ. ඒ සරුංගලය අහසට යන්නේ ගමන් කරන්නේ නූල ඇතිතෙක්. අන්න ඒ වගේ අපේ මේ සත්වයෝද උඩට ගිහිල්ලා පහළට වැටෙනවා. ඒ තමයි දිව්‍ය ලෝක වගේ තැන්වල ඉඳලා අපාය ආදී දුක් තැන්වලට වැටෙනවා. එහෙනම් අන්න ඒ විදියට උඩ ඉන්න අය පහළට වැටෙන්නට හේතු වෙන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ යක්ෂයා විමසා සිටියා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගෝච දෝසෝච ඊතෝ නිදානා. එහෙනම් මෙන්න මේ රාග, ద్వේෂ කියලා කියන ಜಾති ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. මේවා ඇති වෙන්නේ අපේ මනසේ. රාග කියලා කියන්නේ මොකක්ද? අපි ඕනෑ තරම් භාවිතා කරන මේ වචනය. රංජීයති රාගෝ. ඇලෙන නිසා, බැඳෙන නිසා රාග කියලා කියනවා. අල්ලා ගැනීම. එහෙනම් අපේ රාග සිටිවිලි. එහෙනම් පින්වත්නි අපේ මනසේ ඇති වෙන ස්වභාවයේ ස්වરૂපය කොයි වගේද? ඒ අනුව පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ලබන අරමුණු නිසා අපි ඇති කරගන්නේ ඇලීමයි, අල්ලා ගැනීමයි. මේ අල්ලා ගැනීම අපි කොයි තරම්නම් සිද්ධ කරනවද? ඒ අනුව තමයි මගේ දේපල, මගේ දරුවෝ මේව ඔක්කොම මගේ කියා අපි විවිධ ආකාරයෙන් එහෙනම් අල්ලා ගැනීම සිද්ධ කරනවා. මේ අල්ලා ගැනීම තුල තමයි අපේ සංසාර ගමන සිද්ධියට ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයාට දේශනා කර වදාලා. ඊළඟට දෝසෝච ද්වේෂය. ද්වේෂය කියලා කියන්නේ අපේ මනසේ ඇතිවෙන තරහව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පරිගැනීම. දැන් බලන්න අපිට අපේ කෙනෙක් දියුණු වෙනකොට කොයි තරම්නම් අපේ අයගේ මනස වෙනස් වෙනවද? දැන් මේ කාලේ අතිශය වැදගත් කාරණාවක් පිළිබඳව නිරන්තරයෙන්ම සාකච්ඡා වෙනවා. ඒ තමයි තාක්ෂණික මෙවලම් ඔස්සේ පුද්ගලයන්ට සිද්ධ කරනු ලබන නිന്ദා අපහාස. එහෙනම් ඒ කියන්නේ දැන් අද අතිශයින් අපේ භාවිතා කරනවා අන්තර්ජාලය. එහෙනම් අන්තර්ජාලය තුල පුද්ගලයන්ට විවිධාකාරයෙන් සිද්ධ කරන කෙනෙහිලිකම් නැත්නම් විවිධාකාර නිന്ദා අපහාස ආදී දේවල් වැඩි වෙලා කියලා මේ පිළිබඳව රාජකාරිය නියුතු අය සඳහන් කරනවා. එහෙනම් ඒ පිළිබඳ පරිශන කරන අය නැත්නම් පරීක්ෂා කරන රජයේ උසස් නිලධාරීන් ඒ පිළිබඳව සඳහන් කරනවා. ටිකක් නෙමෙයි. දහස් ගණනක් පැමිණිලි තියෙනවා මේ මාස කිහිපය පුරාවට
අන්තර්ජාලය උපයෝගී කරගෙන විවිධ වූ පුද්ගලයන්ට සිද්ධ කරන නිග්‍රහ, නිന്ദා, අවමානයන් පිළිබඳව පින්වත්නි මේ විදියට පුද්ගලයන්ගේ විවිධ වූ දේවල් පිළිබඳ විවිධ අවස්ථාවන් අරගෙන මේ විදිහට දෝෂ දර්ශන ලක් කරන්නේ ඇයි? කරුණා මෛත්‍රී නිසාද? එහෙනම් කෙනෙකුට මේ වගේ නිന്ദාවක් අපහාසයක් කරාම ඒක සමහර වෙලාවට සමාජගත වෙලා මහා විශාල විපතක් සිද්ධ කරන්න පුළුවන්. දැන් අපේ සමහර දරුවෝ මේ නිසා ජීවිතය නැති කරගන්නවා. විවිධ පුද්ගලයව තමන්ගේ ජීවිත තොර කරගන්නවා. එහෙනම් ඒ විදියට මහා ව්‍යසන විපත්ති වලට පත් වෙලා තියෙනවා. මොකක් නිසාද? මේ පුංචි සමහර විහිළුතහල වෙන්න පුළුවන්, විවිධ වූ දේවල් නිසා වෙන්න පුළුවන්. එහෙනම් මේ තුල තියෙන්නේද පින්වත්නි මිනිස්සු තුල තිබෙන අධික වූ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධයේ වෛරයයි. ඕකෙම තවත් පැත්තක් තියෙනවා. දැන් ඔබ පහුගිය දවසක දකින්නට ඇති අලුත් විවාහ වෙච්ච යුවලක් කැඳවාගෙන එනකොට ඒ සිද්ධ වෙච්ච යම්කිසි නොමනා ක්‍රියාකාරකමක් නිසා ඒ දියණියන්ගේ තාත්තා ඇය නැවත ගෙදර කැඳවාගෙන යනවා. අද ඔබට ඔබගේ බිරිඳ ආරක්ෂා කරගන්න බැරි නම් අනාගතයේ ඔබ කොහොමද ඇය ආරක්ෂා කරන්න කියලා. පින්වත්නි අද අතිශය ඛේදනීය වූ තත්වයක් තමයි විවාහ මංගල අවස්ථාවන් වලදී අපේ දරුවන්ට සිද්ධ කරනු ලබන මේ නොමනා විහිළු තහළු ආදී දේවල්. එහෙනම් මේ තුල තියෙන්නේද මොකක්ද? මේ තුලද පින්වත්නි සියුම්ම විග්‍රහ කරලා බැලුවොතින් තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ඒ පුද්ගලයන්ගේ මනසේ තියෙන විකෘතිතා. ඒ මනසේ විකෘති වෙලා තියෙන මොනවයින්ද? අර කියන පුළද රාගය සහ ද්වේෂය කියන සිතුවිලි බලවත් වීමයි. එහෙනම් මෙන්න මේ ද්වේෂ සිතුවිලි බලවත් වෙනකොට ඔවුන් කියනවා අපි මේක කරන්නේ විහිළුවට. අපි මේක සිද්ධ කරන්නේ ඔවුන්ව නැත්නම් ඔවුන්ට විවිධාකාරයෙන් විහිළු තහළු කරලා විනෝදාස්වාදයක් ලබන්නට. විනෝදාස්වාදයක් ලබන්නට මේ විදියට නොමනා විහිළු තහළු කරන්න ඕනද? නොමනා දේවල් සිද්ධ කරන්න ඕනද? නොගැලපෙන චරිතයට හානියක් සිද්ධ වෙන දේවල් කරන්න ඕනද? බලන්න සමහර විට විවිධ වැකි ලියලා ඒවා ඔවුන්ගේ කරේ පළඳවල මොවුන් රැඟන යනවා මහා පාරේ. කොයිතරම් අශීලාචාරද? කොයිතරම් ඒ අශීලාචාර දේවල්ද? එහෙනම් අද අපේ සමහර වැඩිහිටියන්ට පුළුවන් කමක් නැහැ ඒවට විරුද්ධ වෙන්න. ඇයි? ඔවුන්ගේ ඒ තියෙන අභිමානය නැත්නම් ඔවුන්ට පුළුවන් කමක් නැහැ ඒ පිළිබඳව ඒ අයගේ යහමකට ගන්න වැරද්ද විදියට පෙන්වලා දෙන්න. අපේ සමහර වැඩිහිටියන්ට ඒ ආත්ම ශක්තිය නැහැ. එහෙනම් ඒ ආත්ම ශක්තිය නැතිවීම තුළ කෙලසෙන්නේ Tamanගේ ගුණවන්ත දරුවන්ගේ පින්වත් ආත්ම ගෞරවයයි. එහෙනම් ඒ විදියට ආත්ම ගෞරවය කෙලසලා යමෙක් සතුරු වෙනවා නම් එතන තියෙන්නේ මොකක්ද? ද්වේෂයයි. එතන තියෙන්නේ වෛරයයි. එහෙනම් කෙබඳු ආකාරයක වෛරයක්ද? සමහර Tamanගේ ජීවිතයේ නොලැබිච්ච අවස්ථාවක් තවත් කෙනෙක් විඳිනවා දකින්නට සමහර උදවියට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක නොමනා විහිළුවක් විදියට ආන්න සමාජගත කරනවා. එහෙනම් ඒ වගේ දේවල් පින්වත්නි අද විවිධ ආයතනවල පවා අපි දකිනවා. එහෙනම් සමහර විට ඒ දරුවන්ගේ අධ්‍යාපන ආයතන තුළ මේවා කොයි තරම්නම් බැරෑරු මට්ටමින් සිද්ධ වෙනවද? ඇයි මේ? එහෙනම් එහෙම සිද්ධ කරන්නේම මානසික විකෘතිතා තියෙන මිනිස්සු. ඒ මානසික විකෘතිතාවයේ තියෙන මොකකින්ද? සමාජයේ පිළිබඳව තියෙන ඊර්ෂ්‍යාව නිසා. එහෙනම් සමාජයේ පිළිබඳව තියෙන අධික වෛරය නිසා. ඔය සමහර තැන්වල කියනවනේ ධනපතියට ද්වේෂ කරන්න කියලා එහෙම කතාවල්නේ. එහෙනම් ඒ තුල පින්වත්නි බලන්න අපේ රටේ පහුගිය කාලවකවානුවල කොයි තරම් විපත්ති व्यसन සිද්ධ වුණාද සිද්ධ කළාද කියලා. මොකක්ද හේතුව? ඊර්ෂ්‍යාවයි. එහෙනම් තවත් කෙනෙක් හොඳින් දියුණු වෙලා ඉන්නවා දකින්නට බැරි මානසිකත්වයයි. එහෙනම් මේ ද්වේෂය කියලා කියන එක තරම් භයානක පින්වත්නි අකුසලයක් තවත් තරමයි. මිත්‍යා දෘෂ්ටි ආදී දේවල් තියෙන බොහොම බරපතලයි. නමුත් මේ ද්වේෂය නිසා බොහොම සියුම් ආකාරයෙන් මිනිස්සුන්ව රිද්දනවා නැත්නම් මිනිස්සුන්ට හානි කරනවා. ඒවා සමහර වෙලාවට පේන්නේ අපිට හිතවත්කමට කරනවා කියලා, විහිළුවට කරනවා කියලා. නමුත් පින්වත්නි, ඒ විහිළුව තුල
ඒ ක්‍රියාවක තුළ යට පවතින්නේ මොකක්ද? ද්වේෂය සහ ක්‍රෝධය වෛරයයි. මොකක්ද? හොඳට ජීවුන වෙනවට, ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවට, හොඳ පෞල් ජීවිතයක් ගත කරනවට, හොඳ දරු පරපුරක් ගොඩනගනවට දකින්න බැරි ඊර්ෂ්‍යාව ක්‍රෝධය. එහෙනම් මේ ඊර්ෂ්‍යාව ක්‍රෝධයේ වෛරය නිසා අද අපේ ජීවිත කොයි තරම් ඒ විදියට අකාලේ නැති වෙනවද? අනතුරු වලටපත් වෙනවද? එහෙනම් සමහර ලාවට ඒ ජීවිත සදා කාලික අකර්මණ්‍ය වෙලා අබ්බගාත වෙලා දුර්වල වෙලා මොකක්ද මේ? අර විහිළුවක් තහලුවක් නිසා. එහෙනම් මේ වගේ දේවල් නිසා අපේ ජීවිත කොයිතරම් කඩා වැටලා තියෙනවද? එහෙනම් පින්වත්නි, මේ හැම දෙයක් තුළම තියෙන්නේ මොකක්ද? ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය වෛරයයි. එහෙනම් මේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය කෙනෙක්ව විපතටපත් කරවන ප්‍රබලම සාධකයක් වෙලා තියෙනවා. අපේ බෝධිසත්වයාණන් වහන්සේට නම් මේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය කියලා කියන එක ආශිර්වාදයක් වුණා. කවුරු නිසාද? දේවදත්ත නිසා. දේවදත්ත සංසාරේ හැමදාම බෝධිසත්වයන්ට කළේ මොනවද? කෙනෙහිලිකම්, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය දිගින් දිගටම ගෙනිච්චා. ඒකෙන් බෝධිසත්වයන්ට වෙච්ච ලාභය මොකක්ද? උන්වහන්සේගේ පාරමිතා ශක්තිමත් වුණා. මෛත්‍රී ගුණධම් දියුණු වුණා. එහෙනම් දේවදත්ත වෛර කරන්න බෝධිසත්වයන් වහන්සේගේ දියුණුනේ මොනවද? කරුණාව, මෛත්‍රියයි. එහෙනම් අපේ ජීවිතයේ පින්වත්නි අපිට හතුරෙක් ඉන්නවා කියලා කියන එක ලොකු ආශිර්වාදයක්. ඇයි? ඔහු හතුරුකම් කරන්න අපිට පුළුවන් වෙන්නට ඕන මෛත්‍රී කරන්න. අපි කරන දේ නිවැරදිව කරන්න. අපිට හතුරෙක් ඉන්නකොට පින්වත්නි අපි බොහෝ සැලකිලිමත් වෙනවනේ. කොතනින්ද අපේ අඩුපාඩුකමක් වෙලා අපිට හතුරුකමක් එන්න පුළුවන් කියලා අපි පරිස්සම් වෙනවා. වෙන එකක් තියා සමහර උදවිය පාපිස්සටත් පොඩ්ඩක් තට්ටුවක් දාලා එහා මෙහා කරලා ගමන් කරනවනේ නේ. මොකද පාපිස්ස යට හරි Tamanට පෑගෙන්න මොනවා හරි දෙයක් තියයි කියලානේ. මේ දේවල් එහෙම දේවල් අපේ තියෙනවනේ සමාජගතව. එහෙනම් එහෙම දේවල් තියෙනවද කියලාත් බලන අඩිය තියෙනවා. ඒ තරමට පරිස්සම් වෙනවා. ඇයි එහෙම පරිස්සම් වෙන්නේ? හතුරෙක් ඉන්න නිසානේ. එහෙනම් හතුරෙක් ඉන්න එක අපේ ජීවිතේට බොහොම හොඳ දෙයක්. හතුරු හදාගන්න එක කියනක ඒක භයානක මට්ටමින් කියනව නෙමෙයි. නමුත් පින්වත්නි අපේ ಗುಣධම් දියුණු කරගන්න, අපේ ಗುಣධර්ම ආරක්ෂා කරගන්න, අපේ ජීවිතය හොඳට ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙනවා මේ සතුරු බලවේග යටපත් කරගන්න. එතකොට අපේ බෝධිසත්වයාණන් වහන්සේ ඒ සියලුම සතුරු බලවේග මර්ධනය කළේ කොහොමද? කරුණා මෛත්‍රියෙන්. එනිසා මේ කරුණාව මෛත්‍රිය කියලා කියන එක තරම් පෙන්වත්ති ශක්තියක් අපේ තවත් ඇත්තේ නෑ. අපිට දියුණු කර ගත යුතුම දේත් ඒකයි. අපිට හතුරුකම් කරන්න අපිත් ගැටෙන්න ගියොතින් අපි පෙන්වත්ති බරපතල අකුසල් කරගන්නවා. අපි බරපතල අකුසලයක් කරගන්නවා. ඒ නිසා අපි සංසාරේ ඒ අකුසල් කරගන්න වූ කෙනෙක් බවට පත් කරවෙන්නේ නැතිව අපිට පුළුවන්කම තියෙන්නට ඕන කුසල සිත් දියුණු කරගන්න, හොඳ දේවල් දියුණු කරගන්න, යහපත් වූ වැඩ යෙදෙන්නට. එහෙනම් අන්න ඒ ප්‍රතිරෝධය අපේ මනසේ හදාගන්න පුළුවන් නම් අපිට පුළුවන්කම ලැබෙනවා ජයග්‍රහණය කරන්න. වංගීස හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමග පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා ලස්සන කාන්තාවෝ මේ පාර ගමන් කරනවා. විවිධ ආකාරයෙන් ඔවුන්ගේ කටයුතු පිළිබඳව දකිනවා. වංගීස හාමුදුරුව ප්‍රකාශ කරනවා ආනන්ද හාමුදුරුවනේ මගේ සිතේ රාග සිතුවිලි බලවත් වෙලා. ඒ වෙලාවේදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කරනවා හාමුදුරුවනේ අනිත්‍ය මෙනෙහි කරන්න. අනිත්‍ය මෙනෙහි කරනකොට ඔබේ සිතේ තියෙන මේ බරපතල తত্ত্বය නැති කරගන්න පුළුවන්. එහෙනම් උන්වහන්සේලා රහතන් වහන්සේලා නොවේ. එදා ඇති වුණා වූ මේ මානසික ආවේගයන් යටපත් කරගත්තේ ජීවිතයේ යථා තත්ත්වය නුවණින් දැකලා. එහෙනම් අපේ ජීවිතයේද පෙන්වත්නි විවිධාකාර හැලහැප්පිලි කරදර බාධා අප්‍රමාණ තියෙනවා. මේ ඇති වෙන කරදර බාධාවන් වලදී අපිට පුළුවන්කම ලැබෙනවා නම් අපේ ජීවිතයේ යථා තත්ත්වය දකින්නට,
අන්න ඒක හරිම වැදගත් වෙනවා. ඒ අනුව අපිට අපේ මනස හදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊගාවට පින්වත්නි අරති රති ලෝමහංසෝ. අරති කියලා කියන්නේ පින්වත්නි පංචකාම සම්පත් වල ඇලීමයි. එනම් පංචකාම සම්පත් විඳීම අරමුණු කරගෙනම තමයි අපි ජීවත් වෙන්නේ. ගිහිනා කාම භෝගිනා. ගිහියාගේ පරම අභිලාෂය වෙන්නේ මොකක්ද? සැප විඳින එක. එහෙනම් ඒක විරුද්ධද දහමට? නෑ. දහමට විරුද්ධ නෑ. විරුද්ධ වෙන්නේ මොකක්ද? අධාර්මිකව මේවා සම්පාදනය කරනවා නම්, නොමනා ක්‍රියාකාරකම් කරනවා නම්, අකටයුතුකම් කරනවා නම් අන්න ඒකට අයිතියක් නැහැ පින්වත්නි. එහෙනම් ගිහියා සැප සම්පත් විඳින්නට ඕන. හැබැයි පංචකාම සම්පත් විඳින්නට ඕනේ සීමාවන් ඇතුවතයි. ඒ සීමාවන්ගෙන් තොර වුණොත් එතන සිද්ධ වෙන්නේ හානියක්, විපත්තියක්, අකුසලයක්. ඒ තත්ත්වයටපත් වෙන්නට හොඳ නෑ. ඊගාවට පින්වත්නි ලෝමහංසෝ. ලෝමහංස කියලා කියන්නේ බියවටපත් වෙනවා කියන එකයි. එහෙනම් මේ බියටපත් වෙන්නට හේතු කාරණා මොනවද? අපි විමසා බලන්නට ඕන. ඊතෝ සමුට්ඨාය කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙමනම් අර සරුංගලයක් උඩට ගිහිල්ලා පහළට වැටෙන්න වගේ පින්වත්නි මේවා අපේ මේ ඉහළ ඉන්න සත්වයෝ පහළට වැටෙනවා. පහළ ඉන්න අය උඩහට යනවා. මේ විදිහට අපි සංසාරේ ගමන් කරනවා. මේකට උපස්තම්භක වෙන්නේ ආන්න පින්වත්නි අපි සිද්ධ කරගන්න කුසල කුසල කර්ම ශක්තියයි කියලා මේ යක්ෂයන්ට බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා. මෙන්න මේ කාරණාවන් කිහිපය පිළිබඳව පින්වත්නි අපි කල්පනා කරලා බලන්නට අවශ්‍යයි තවදුරටත්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයන් විමසපු ප්‍රශ්නයට බොහෝම සාර්ථකව නිවැරදිව ඔවුන්ට පිළිතුරු ලබා දුන්නා. ඒ අනුව උන්වහන්සේ දේශනා කරවදාලා මේ රාග ද්වේෂ කියලා කියන කාරණාවන් පුජ්‍යලයාගේ මනසේ ඇතිවෙන මනෝභාවයන්. මේ මනෝභාවයන් තුළ තමයි අපේ මේ සංසාර ගමන දික් කරගන්නේ කියලා. පින්වත්නි අපි හැමෝම හැමදාම හැම මොහොතකදීම අපි සිද්ධ කරන දෙයක් තියෙනවා. මොනවද? සිතිවිලි ගොඩනගනවා. මේ සිතිවිලි වලින් අපි කැමති නම් දේවල් අපි අල්ලගන්නවා, අකමැති නම් අතහරිනවා. මේ සිතිවිලි ගොඩනගන්නේ කොහොමද? අපේ මේ අස්කං නාසාදී ඉන්ද්‍රියන්ගෙන් ලබන අරමුණු නිසා. මේ අරමුණු වල ස්වභාවය වෙන්නේ මොකක්ද? සැප වේදනා, දුක් වේදනා ඇති කරවීමයි. සැප වේදනාවට කැමති, දුක් වේදනාවට කැමති නැහැ. එහෙනම් මේවාම අපි ඊගාවට කියනවා පින් සිතිවිලි සහ අකුසල් සිතිවිලි කියලා. එහෙනම් ඒ කුසල් සිතිවිලි අකුසල් සිතිවිලි අපි හඳුනාගෙන අපේ ජීවිතය හැඩගස්වා ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕන. ඊගාවට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයන් දෙදෙනාට දේශනාකට වදාලා එහෙමනම් අනිවාර්යයෙන්ම මේවායෙන් මිදෙන්නට නම් අපි මොකද්ද කරන්නට ඕනේ? ආදීනව දස්සාවේ. මේවායෙන් මිදෙන්නට නම් නුඹලා ආදීනවයන් දකින්නට ඕන කියලා. මේ පංචකාම සම්පත්වල ආදීනවයන් තේරුම් ගත්ත තැනැත්තා, ආදීනවය දැකපු තැනැත්තා මේවායෙන් ඈත් වෙනවා, ඉවත් වෙනවා, වෙනස් වෙනවා කියලා. පින්වත්නි මේක බොහෝම දුෂ්කර වූ කර්තව්‍යයක්. හැම සම්පත්තියක්ම ලබන කෙනෙකුට ඒවා තව තවත් භුක්ති විඳීමේ ආසාව වැඩි වෙනවා මිසක්කා ඒවා අතහරින්නට ලේසියෙන් මනස හැදෙන්නේ නැහැ. ඒ මනස හැදෙන්නට නම් අපේ සසර හුරු කර ගැනීම තියෙන්න ඕන. සසර හුරු කර ගැනීම කොහොමද ඇති කරගන්නේ? දැන් බලන්න ඔබ මේ විදිහට පින්කම් කරනවා, ජීවිතේ විවිධාකාර පින්කම් ඔබ සිද්ධ කරනවා. එහෙනම් ඒ හැම පින්කමකින්ම බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද? අපි නිවන් සාක්ෂාත් කරගන්න එක. නිවන අරමුණු කරගැනීමේ අභිලාෂය පෙරදැරි කරගෙන විවිධ වූ පින්දහම් අපේ ජීවිතේ අපි රැස් කරනවා. ඒ රැස් කරනකොට එහෙනම් අපේ මනස ආන්න පිනෙන් පෝෂණය කරගන්නවා. කුසල් සිත් වර්ධනය කරගන්නවා. ඒ තුළ තමයි මේ සංසාර ගමන අපිට කෙලවරකට නැත්තම් අපේ නිවන් කරා අපේ මනස ගොඩනගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා පෙන්වත්ති බරපතල වශයෙන්ම අපේ මනසේ එහෙමනම් ඇතිවෙන මේ අකුසල සිතිවිලි ක්‍රියාකාරීත්වය හඳුනාගෙන
අපි කටයුතු කරන්න පුරුදු පුහුණු වෙන්නට ඕන. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මේ ආකාර පැහැදිලි කොට වදාළේ. එසේනම් කාරුණික පෙන්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර වදාරනවා මේ රාගෝච දෝසෝච කුත්ිතෝ නිදානා අරති රති ලෝමහංසෝ ිතෝජා. එහෙනම් මෙන්න මේ අපේ මනසේ ඇතිවෙන මේ රාග ద్వේෂ කියන මේ බරපතල වකුසල සිටිවිලි යටපත් කරගෙන කුසල් සිටිවිලි ගොඩනගාගෙන යහපත් වූ ගුණවන්ත මිනිසයන් ලෙස අපගේ ජීවිතද හැඩගස්ව ගන්නවා කියලා අදිස්ථානය අපි හොඳට ඇති කරගත යුතු තිබෙනවා. මේ අනුව පෙන්වත්නි මේ යක්ෂයන් දෙදෙනා මෙම ගාථා ධර්මයේ නැත්නම් මේ යක්ෂයන් අහපු ප්‍රශ්නයට අදාළ වූ පිළිතුරු බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කරවදාලා ඒ අනුව මේ යක්ෂයන් දෙදෙනාම උතුම් සෝවාන් මාර්ගඵලයට පත්වීමෙන් නිර්වාණ අවබෝධය සලසා ගත්තා. ඒ අනුව පෙන්වත්නි අපි අපගේද ජීවිතය පුරාවට මෙහෙමනම් මේ රාග ద్వේෂ කියන මේ සිතිවිලි වල ක්‍රියාකාරීත්වය හඳුනාගෙන අපද කුසලයට බර වෙලා අකුසලයට බර නොවි අපේ ජීවිත මනමින් හැඩගස්වාගෙන පින්බර ජීවිතයක් ලෙස මගේ අපේ ජීවිත මනාව හැඩගස්වා ගන්නවා කියන අදිස්ථානයයි අපි හොඳට ඇති කරගත යුතු තිබෙන්නේ. ඒ අනුව කාරුණික පින්වත්නි අපි මේ සල්ප කාල වේලාවේදී හොඳට බණ අහලා පින් සිද්ධ කරගත්තා. මේ ලබා ගත්තා වූ සියලුම කුසලානිසංසයන් අපි අනුමෝදන් කරමු. අපගේ ජීවිතර බලපාන සියලුම ලෝකපාලක ආරක්ෂක දෙවියෝද මේ පින් ලැබේ අනුමෝදන් වේවා. විශේෂයෙන්ම බෞද්ධයා මාධ්‍යාලයට ආශිර්වාද කරන සම්බෝධි මහා විහාරස්ථානයට එම බෝධීන් වහන්සේ රජග්‍රහිත මෙම පින්බිම රජග්‍රහිත ශීලම දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් අපනිසි කලට වේලාට ආරක්ෂා කර දෙත්වා. ශීලම දෙවි දේවෝ මේ පින් ලැබගෙන බුදුන් දැක නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ වටිනා මහා ශ්‍රේෂ්ඨ පින්කමේ දායකත්වය දරන පින්බර පිරිස 19 කහටපෙටිය කනන්විල හොරණ පදිංචි තුසිත තිලකරත්න මහත්මාණන් සහ ධනුෂ්කා වීරසිංහ පින්බර දෙපළ බලාපොරොත්තු වෙනවා මිය පරලොව යන්ට දුණු W තිලකරත්න පියාණන්ට පින් අනුමෝදනා කරන්නට චම්බිර තිලකරත්න සහෝදරයාට මොහාන් කිරිවත්තඩුව මිතුරාට ඇතුළු කොට ඇති එම පින්වත් දෙපළගේ මව්දෙමාර් පිය පරපුරේ මිය පරලොව ගිය සකල ඥාතීන්ට පින් අනුමෝදනා කරන්නට ඒ වගේම පින්බර තිලකරත්න මහත්මයාගේ පින්බර ධනුෂ්කා මහත්මියගේ දෙමාපියන් දෙපළට ආශිර්වාද කරන්නටත් ඒ වගේම දේශකයන් වහන්සේලා ධර්ම ශ්‍රවණයේ සහභාගී හැමට ආශිර්වාද කරන්නට වගේම ධනුෂ්ක රංගන සහෝදරයාට ආශිර්වාද කරන විශේෂයෙන්ම ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙනද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරනවා. ඒ අනුව මේ විදිහේ බොහෝ වටිනා අරමුණු පෙරදරි කරගෙන සිද්ධ කරගත්ත මේ කුසල බල ආශිර්වාදයෙන් පින්වත් ඔබ හැමතුල දෙනාගේම නමින් අභාවයට පත් වුණු සකල ඥාතීන්ට වගේම විශේෂයෙන්ම අපවත් වේවදාල සම්බෝධි මහා විහාරාධිපති වැඩ සිටේ බෞද්ධ මාධ්‍යාල නිර්මාතෘවර බෝසත් ගුණෝපේත අති ගෞරවාර්හ දරණාගම ශ්‍රී කුසල ධම්මාභිදා නායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටද ඒ වගේම අපේ රට ජාති වෙනුවෙන් ජීවිත පූජා කළා වූ සියලුම ත්‍රිවිධ හමුදාය පොලිසියේ රණවිරුවන්ටද මේ කාලවකවානුවේ අපමණ පීඩාවන් වලට පත් අභාවයට පත් වුණා වූ අපගේ සකල සංසාරගතම ඥාතීන්ටද මේ පින් ලැබේවා. දුක නැදුනත මිදේවා සප ළඟා කර ගනීවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමාම නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද දවසේ මේ පින්බර දායකත්වයෙන් දරන තිලකරත්න මහත්මාණන් ධනුෂ්කා මහත්මිය බලාපොරොත්තු වන හැටියට එම පින්වතුන්ගේ දෙමාපියන් ප්‍රදාන කොට ඇති පින්වත් පවුලේ සියලුම ලොකු කුඩා සියලු දෙනාටත් මේ සා සම්බන්ධ වුණා පින්වත් ඔබ හැමටත් මේ උතුම් කුසල බල ආශිර්වාදය සැලසේවා. විශේෂ වශයෙන්ම බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ අති ගෞරවාර්හයෙන් අපේ බොරලන්දේ වජිරඥාන පණ්ඩිත හාමුදුරුවෝ බෞද්ධ මාධ්‍යාලයේ අපමණ මෙහෙවරක නිරත වෙමින් ක්‍රියා කරන කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ටත් ඔවුන්ගේ පවුල නැත්තන් හැමටත් විශේෂ වශයෙන්ම මෙම ආයතනයේ ආධිපත්‍ය හොබමින් ක්‍රියා කරන කටයුතු කරන අති ගෞරවාර්හ නන්දනායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයටත් මේ උතුම් කුසල බල ආශිර්වාදය සැලසේවා. හැමදෙනාටම නිරෝගී භාවය සැලසේවා. දීර්ඝා සම්පත් සැලසේවා. කරණක යහපත් දැහැමි කරදු ප්‍රාර්ථනාවන් සඵල වේවා. ඔබගේ රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු මේ පින්වත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින්ම සඵල වේවා. සියලු යහපත මුදා වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් නමින් මිය පරලොව ගියා වූ සකල ඥාතීන්ටත් අපටත්
උතුම් නිර්වාණ ආબોධය පිණිසම මේ බලවත් වූ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ලද කුසලානි සංසයන් හේතු කොටගෙන සංසාර දුකින් අත මිදී මත මෛත්‍රිය බුදුන් දක නිවන් දකින්නට අප සෑම දිනාටම එකම සද්ධර්ම මණ්ඩපයකදීම හේතු වේවා වාසනාව වේවා ප්‍රාර්ථනාවන් ඉෂ්ට සම්මුර්ධ වේවායි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සුපින්වත්නි, සසරින් එතර වන්නට වෙරදරන ඔබ අපි හැම දෙනා කෙරෙහි පෙත්සිතෙන් ඒ උතුම් සද්ධර්ම දේශනය පවත්වන්නට කටයුතු කළ පූජ්‍යපාද ලේල්වල කස්සප පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරිව ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා බණ සිදු කරන්නට සදැහැති දායකත්වය ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ආරාධනා කරමින් මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනය මෙතකින් නිමවට පත් කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.